husband and wife එකට ඉන්න ඕනේ හින්දා ඒ දෙන්නා pink ඇඳගෙන ආවා. ළඟ එකට ඉන්නවා. මෙයා කියනකොට මං අහගෙන මං කෝ බොරුනේ බං ඔය වචන උඹට ඒක වැඩක් නෑනේ. මොකද ලබනාත්මක හරි අපි ඔක්කොම එකට කොහේ හරි ඉඳින්නේ. මට සින්දු කියන්නත් පුළුවන් ඉතින් නටන්නත් පුළුවන් පොඩි ඉතින් තියෙනවා දක්ෂතාවයන් ටික. අපි කියමුකෝ ඒක. හරිම සතුටුයි ඒ වගේ දේවල් එක්ක එකතු වෙලා ඔයගලන් මේ කරන පින් එක්ක එකතු වීම ගැන. කියන තරම මොකද තාලෙට බොරු තමයි කියන්නේ. ඔයගලන් තුන්දෙනාද හරි ලස්සනයි චූටි බබාලා තුන්දෙනෙක් වගේ. පොඩි පාටයි පොඩි වැඩ කරන්නේ. ඒ දෙන්නට ඔක්කොම පිළිහිටලා තියෙන්නේ. ඔයා රස විඳිනවා. උපැන්න සහතිකයේ වයස වැඩි වෙනවා. හැබැයි එයාට වයස යන්නේ නැහැ. ඇත්තටම අපි අද හරි ලස්සනයිනේ. හොඳයි මේ වෙලාවේ මගෙත් එක්ක ඉන්නවා කුමාර ඉමාෂි ආකාශ්. අයිබෝල් මම අද ගත්තේ සෙකන්ඩ් නේම් තුන. මං හිතන්නේ එහෙම ඒ උනාට එහෙම කියන එක හරිය නෑනේ. විජිත කුමාර, ලෝචනා ඉමාෂි, සුරංග ආකාශ්. එයා පැත්තේ සමන්තිලක. කවුද? සමන්තිලක DJ. හරි. අද දවස ගැන කියමු. ඔයගලන් තුන්දෙනා අද හරි ලස්සනයි චූටි බබාලා තුන්දෙනෙක් වගේ පැස්ටල් කලර්ස් වලින් ඇවිල්ලා තියෙන. හරි ලස්සනයි. විජි ඔයා පටන් ගන්න දිලානි අකට විශ් කරන්න. ඩිලානියකට හැපි බර්ත්ඩේ කියලා කියනවා. එහා පැත්තේ ලොකු කේක් එකක් කරලා තියෙන මෙයාගේ කේක් එක ටේස්ට් ඔෆ් හෙවන්. කේක් එකක් කරලා තිනවා පින්ක් ෂේඩ්ස් වලින්. ඉතින් ඇත්තටම අපි අද හරි ලස්සනයිනේ. තුන්දෙනාම ලස්සනයි. පොඩි ළමයි වගේ. husband and wife එකට ඉන්න ඕනේ හින්දා ඒ දෙන්නා pink ඇඳගෙන ආවා. ළඟ එකට ඉන්නවා. මේ දෙන්න ඒක දෙන්න එකට ඉන්නවා. ඇත්තටම අද මේ තියෙන බර්ත්ඩේ එකේ අයිතිකාරිනිය එයාටත් වයස යන්නේ නෑනේ. එයාගේ වයස නිකන් උපැන්න සහතිකයේ වයස වැඩි වෙනවා. හැබැයි එයාට වයස යන්නේ නැහැ. එයා අපිට වඩා පොඩි පාටයි පොඩි වැඩ කරන්නේ. අර පොඩි ළමෙක් වගේ ඉන්නේ. ඉතින් ඒකින්ද අපිත් හිතුවා මං හිතන්නේ අපිත් පොඩි ළමයි වගේ එන්න ඕනේ කියලා. අපි කොහොමත් ඒ වගේ වැඩ තමයි කරන්නේ. ඒත් අද ඊට වඩා වැඩියෙන් පොඩි ළමයි වගේ එන්න ඕනේ කියලා. ආකාශ් මොකද්ද හිතෙන්නේ? ඇත්තටම මුලින්ම ඩිලානියාකට සුබ පතනවා සුබම සුබ උපන්දිනයක්. තවත් වැඩි කල ජීවත් වෙන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා. ඉතින් මට අද හරි සතුටුයි මොකද අද ඩිලානි අක්කගේ බර්ත්ඩේ එක දවසේ ඩ්‍රෙස් කරේ මං හිතනවා මට ලොකු භාග්‍යයක් ඒක මොකද එයාලා වගේ සීනියර් ආටිස්ලා ඉතින් අපේ මේ ලංකාවේ දැන් කොට දෙනෙක් නැහැ කිව්වොත් පිටරට ඉන්නේ ඉතින් ලංකාවට ඇවිල්ලා මේ වගේ පොඩි ෆන්ක්ෂන් එකකදී අපි ඔක්කොම එකතු කරගෙන ඉතින් මේ වගේ ලස්සනට එන්ජොයි කරනකොට ඉතින් සතුටුයි ආසයි. ඔයාව මතක් කරා අම්මෝ මං අද හරි ලස්සනයි කියලා ඔයාව මතක් කරා. ඩිලානියා කියව. ආනේ thank you so much. ඉතින් thank you so much. මේ මං විශේෂයෙන් කියන්න ඕනේ මේ දවස්වල බොහෝම සතුටින් ඉන්නේ ලෝචනා සහ ආකාශ් සුරංග ආකාශ් දෙන්නම ලොකු පිනක් කරගෙන තියෙන කටින පින්කමක්. ඉතින් මමත් සහභාගී වුණා. හරිම ලස්සනයි. හරිම සතුටුයි ඒ වගේ දේවල් එක්ක එකතු වෙලා ඔයගලන් මේ කරන පින් එක්ක එකතු වීම ගැන. මොකද හිතෙන්නේ ඔයාට අපි ඒ දෙන්නනේ කරේ ඔයාගෙන් ඒ කමෙන්ට් එක ගමු. ඇත්තටම මමත් ගියා. ඉතින් ඇත්තට මේක හොඳ දෙයක්. ඒ වගේ වැඩ කරන එක. ඉතින් මේ දෙන්නා කොහොමත් ඒ වගේ වැඩ කරනවා. මාවත් ඒවට ඇදගෙන යනවා. ඉතින් ඒකත් ලොකු දෙයක් අපිවත් ඒකට සහභාගී කරගන්න එක. ඉතින් මම ඒගොල්ලන්ට ඇත්තටම සුබපතනවා. ඒ වගේ දේවල් වැඩි වැඩියෙන් කරන්න ලැබෙන්න කියලා. මොකද ලබනාත්මක හරි අපි ඔක්කොම එකට කොහේ හරි ඉඳින්නේ. අනිවාර්යයෙන්ම මම අහන්න හැදේ රන් සමනල ජෝඩුව වගේ මතකද ඔයගොල්ලෝ? ඔව් අපෝ ඒ අපි ඒ කාලේ ආසාවෙන් බලපු අපි චූටි ඒ කාලේ. හැබැයි අදටත් ඒ සින්දුව මතකයි. ඒ සින්දුවට නටපු විදිහත් මතකයි. අද නටනවද? අද නටමු. මට නෙමෙයි කියන්න ඕනේ ඒක මේ පැත්තට කියන්න ඕනේ. ආකාශ් වලට සින්දු කියන්න පුළුවන් ඒක කියන්න. මට සින්දු කියන්නත් පුළුවන් ඉතින් නටන්නත් පුළුවන් පොඩි ඉතින් තියෙනවා දක්ෂතාවයන් ටික. අපි කියමුකෝ ඒක. බෑ එහෙම නම් දන්නේ නැහැ. ඉතින් ඇත්තටම කියන තරම මොකද තාලෙට බොරු තමයි කියන්නේ. අපි ඩාන්ස් නම් දකින්නවා ටේබල්ස් උඩ. මෙයා සින්දු කියනවා. දැන් මං මෙයා කියනකොට මං අහගෙන මං කෝ බොරුනේ බං ඔය වචන උඹට ඒක වැඩක් නෑනේ. සින්දු අහගනින්කෝ වචන ටිකේ තේරුම ඒකයි තාලෙට තාලෙට කියනවා නම් ඇති. ඔයාට මොකද හිතෙන්නේ මේගොල්ලන්ගේ මේ නැටීමේ සහ සින්දු ගායනා කියන එපා මෙයා කරන දේවල් අහන්නකෝ මෙයා නළුවනේ දැන්. නෑ මම ඉතින් නටන්නේ. ඉතින් අපි නටන තැනකට යනවා නම් සුරංගවයි ලෝචනාවේ අරගෙන ගිහලා ඒ දෙනා නට දිහා බලාගෙන මං ඉඳගෙන බලාගෙන ඉන්නවා. ඉතින් මට බනිනවා නටන්නේ නැහැ කියලා. ඒක තමයි හැමදාම වෙන්නේ. ඉතින් ඒ දෙන්නට ඔක්කොම පිළිහිටලා තියෙන්නේ. ඔයා රස විඳිනවා. අන්සම්බනල ජෝඩුව වගේ කරලා හරිද? එතකොට ඩිලානියක් කිය අර රංජන අයත් එක්ක අර මොනවාද? දමිතගේ නෝ හොඳ ප්‍රොජෙක්ට්ස් ඉස්සරහට මේ ඩිලානියක්ගේ මට හම්බෙන්නේ ඉස්සරහ ගෙදර ටෙලිග්‍රෑම් එකේදී මොකක් හරි කරදරයක් වුණත් අනේ බං ඕවා ගණන් ගන්න එපා නංගි කියලා මෙසේජ් එක දානවා. ඒ කියන්නේ කෙලින් හිටපන් කියලා. මං හිතන්නේ ඒක මුළු හදවතින්ම කියපු දෙයක් දමිතා. යාළුවෙකුත් ඇවිල්ලා ඉන්න අඳුරලා. යාළුවා ගායත්‍රි. ආයිබෝවන්. ගායත්‍රි මේ
ජනප්‍රිය චරිතයක් නෙමනට ජනප්‍රිය මූණක්. හොඳයි මේ වෙලාවේ ඉන්නවා. ඉතින් හැමදාමත් වගේ ඕනම ඉවෙන්ට් එකක ඕනම පාටි එකක මේ හිනාව අරගෙන ඒ විශ්ව කරගෙන ඇවිල්ලා ඉන්නවා දමිතාකි ආයුබෝවන්. අයිබෝවන් යාළුවෙකුත් ඇවිල්ලා ඉන්නවා අඳුනලා. යාළුවා ගායත්‍රී ආයිබෝවන්. ගායත්‍රී මේ ජනප්‍රිය චරිතයක් නෙමනට ජනප්‍රිය මූණක්. මොකද මේ ඉතින් දමිතාකි ගාව ඉන්නවා කියන්නේ ජනප්‍රියයි. අපි ඔක්කොගෙම වැඩවල ගායත්‍රී පෙරමුණේ ඉන්න කෙනෙක් හොඳ මිතුරියක්. හැමෝගෙම හරි හොඳයි. ඉතින් මේ මිතුරුකම් අලුත් වෙනවා, පරණ යාළුකම් අලුත් වෙනවා. ඉතින් ඒ වගේ සාදයක් තමයි අපි මේ ඇවිල්ලා ඉන්නේ. ඒ තමයි අපේ සිනමාව ලස්සන කරපු, අපි ටෙලිතිරය ලස්සන කරපු ඩිලානි අබේවර්ධන. ඇයට විශ් කරන්න ඒ කාලයට ඉස්සල හිටපු කට්ටිය සහ පසු හිටපු මේ සමකාලීනයන් එකට එකතු වෙලා ගත වෙන මොහොත. නමිතාකි ලස්සන විශ් එකක් එකතු කරන්න අර පරණ කතා, පරණ ඇඳුනුම්කම් ඔක්කොම එකතු කරලා. මේ ඩිලානියක්කි මට හම්බෙන්නේ ඉස්සරහ ගෙදර ටෙලිග්‍රාම් එකේදී. ඒතර ඩිලානියක්කි අර රංජන අයත් එක්ක අර මොනවාද රන් සම්මනල ජෝඩුව වගේ කරලා හරිද. එතකොට මේ එකෙන් පස්සේ ටෙලිග්‍රාම් වලට ඉස්ලාම එනකොට ඩිලානියක්කි මයිත් එක්ක ඇඩ් කරේ ෆස්ට් ටෙලිග්‍රාම් එක ඩිලානියක්කි. ඉතින් හරි සතුටුයි. එදා ඉඳන් ඒ බැඳිච්ච බැඳීම අදටත් එකම විදිහට අපි හොඳ සහෝදරයෝ. මම හිතනවා මේ අර ජීවිතේ සතුටේදී වගේම දුකේදී ඉන්නවා කියන එකනේ හරි සහෝදරකම් මිතුදම් කියන්නේ. ඩිලානියක්කි කියන්නේ එහෙම කෙනෙක්. මොකක් හරි කරදරයක් වුණත් අනේ බං ඕවා ගණන් ගන්න එපා නංගි කියලා මෙසේජ් එක දානවා. ඒ කියන්නේ කෙලින් හිටපන් කියලා. මම හිතනවා ඒක තමයි අපිට ඕනේ. මේත් එහෙම මට ලොකු ශක්තියක් මෙයා. ඉතින් මං හිතනවා අපි යාළුවෝ අපි එහෙම නැත්නම් සහෝදරයෝ කියන්නේ එහෙම අය වෙන්න ඕනේ. හැම තැනකදීම අපි එකා වගේ ඉන්න ඕනේ. ඉතින් ඩිලානියක්කි කියන්නේම ලංකාවට ආවත් එයා ආදරය කරන සියලු දෙනා එකතු වෙලා එයා කරන්නේ මේ වගේ සතුට වෙන එක. ඉතින් අද එයාගේ බර්ත්ඩේ එක ඩිලානියක්කි ඔයා හැමදාම ඔය ලස්සන හිනාවයි, ඔය ලස්සන කතාවයි, ඔය ලස්සන වචන, ඔය ලස්සනට අපිට දෙන ආදරේ, අපිට දෙන ගෞරවය මේ අපි ඔක්කොම එකතු කරගෙන ඔයා ඒ විශ්වයට දෙන පණිවිඩේ මේ ආදරයෙන් තමයි ගොඩක් දේවල් දිනන්න පුළුවන් කියන එක ඩිලානියක්කි ආදරේ ගොඩක්. වගේ ජීවිතේ හැමදාම ලස්සනටම තියෙන්න ඕනේ. ඔයා හිතන බතන හැමදේම ලැබෙන්න ඕනේ. දිනුවෙන් දියුණුවටපත් වෙන්න ඕනේ. ඒක තමයි මගේ ආදරණීය ප්‍රාර්ථනාව. නිදු නිරෝගී වේවා, සුවපත් වේවා, සතුටෙන්ම ඉන්න ලැබේවා. තව මොනවා මම අහන්නද නේද මේ සියලු ගැඹුරින් කියපු දෙයක් ඒක. මං හිතන්නේ ඒක මුළු හදවතින්ම කියපු දෙයක් දමිතා. ඒක පොඩ්ඩක්වත් ඒ කියන්නේ ෆේක් ගතියක් එහෙම නෑ. ඒක මුළු හදවතින් මේක ළඟ ඉන්න කෙනෙක්ට දැනෙනවා ඒක මේ මුළු හදවතින්ම. ඉතින් තව දෙයක් මං හිතනවා මේ අද දිලානිගේ බර්ත්ඩේ එකේ බර්ත්ඩේ විතර නෙවෙයි ඩිලානි නිකනුත් අපිට අඬ ගහලා අපි එක විනෝද වෙන්න හරිම ආස කෙනෙක්. හරිම ආදරණීය චරිතයක්. ඉතින් මම ඇත්තට යාළුවෙක් විදිහට මම මග බලාගෙන ඉන්නවා එයාගේ අලුතෙන් එන ෆිල්ම්ස් ටික බලන්න. ඒ වගේම ආයක්කි වැඩ කරන්න පටන් ගත්තා. ෆිල්ම්ස් 4ක්. ඒක ඇත්තටම සතුටක්. දැන් කලාව අලුත් වෙනවා. මං ඉල්ලනවා මේ ප්‍රේක්ෂකයන්ගෙන් රැඳිලා ඉන්න අපේ මේ කලාකාරයෝ එක්ක දමිතා ගේනවා හොඳ ප්‍රොජෙක්ට්ස් ඉස්සරහට බලන්න එන්න කියලා මං ඇත්තට මං දැන් එක ෆිල්ම් එකක්වත් අතාරින්නේ නැහැ. මං ස්පෙෂල් දෙයක් කියන්නද? ඔව් කියන්න. මම ඩිලානිගේ බ්‍රයිඩ්ස්මේඩ්. ඕකේ. එයාගේ දුව මගේ ෆ්ලවර් ගර්ල්. ෆ්ලවර් ගර්ල්. මගේ දුව එයාගේ දුවගේ ෆ්ලවර් ගර්ල්. අනේ අර ඩිලානියක්කි බලන්න දැන් ආයෙත් ඇඩ් කරනවා. අයි රඟපානවා. මම ඉඳගෙන ඩිලානි මේකප් කරන දිහා බලාගෙන ඉන්නවා මේ කොහොමද මෙහෙම කරන්නේ කියලා. ඒක රස්සාවක් නෙමෙයි ඒක ආදරයක්. අපි ලොකු මම හිතන්නේ ස්ටෑන්ඩඩ් එකක් තිබ්බා මිස් වර්ල්ඩ් තරංගාවලියේ අනුදිත් එක්ක අවධානය ලංකාවට ගේන්න අනුදිට පුළුවන් වුණා. ඒක ලොකු ශක්තියක් අපේ රටට. හොඳයි ඩිලානියක්කිට විශ් කරන්න සංගීතාකිත් ඇවිල්ලා ඉනවා. සංගීතා වීරරත්න beautiful සංගීතා වීරරත්න. Hi, gorgeous as always. මම අද හරි ආසයි ඉඳන් ඉන්න ඔසරියක. Thank you. මේක ලක්මා ක්ලොසට් එකේ ලක්මාගේ ක්‍රියේෂන් එක. මම මිස් වර්ල්ඩ් තරංගාවලියට ඇන්ද මේ ඔසරිය. අද ඉතින් පින්ක් තීම් එක. නමුත් මම ආවේ තුර්කි රිපබ්ලික් ඩේ එකේ ඉඳන්. ඉතින් ඒකට අඳිනවල නැෂනල්. ඊට පස්සේ වෙලාවත් එක්ක අමාරු හින්දා මං හිතුවා ඩිලානිට විශ් කරලා ඩිලානිගේ පාටි එකේ ඉන්න එක තමයි වඩා වැදගත් දේ කියලා මං හැමම ආවා අනිත් ෆන්ක්ෂන් එකේ ඉඳන්. So I'm happy to be here. Yes.
ඉතින් මෙතන ඉන්න එක තමයි වැදගත්. ඉතින් සංගීතකි මොකද හිතෙන්නේ? අනේ අර ඩිලානියක්කි බලන්න දැන් ආයෙත් ඇක්ට් කරනවා. ආයි රඟපානවා. It's a good thing, no? Yeah, it's great. මට ගොඩක් මතකයි ඩිලානි මගේ තාත්තගේ ෆිල්ම් එකක රඟපාන්න ඇවිල්ලා තමයි මට මුලින්ම ඩිලානිව මතක. වීරා චිත්‍රපටියේ මෙතන ඩිලානිත් මං හිතන්නේ මට වඩා ඒ කියන්නේ අවුරුදු ගාන වැඩිමල් නමුත් මමත් ඉස්කෝලේ යනකොට ඩිලානි තාත්තගේ ෆිල්ම් එකේ රඟපාන්න එනවා. මට හොඳට මතකයි මම ඩිලානිට පුළුවන් ලස්සනට මේකප් කරන්න. මම ඉඳගෙන ඩිලානි මේකප් කරන දිහා බලාගෙන ඉනවා මේ කොහොමද මෙහෙම කරන්නේ කියලා. ඉතින් හරිම සන්තෝෂයි. මං ස්පෙෂල් දෙයක් කියන්නද? ඔව් කියන්න. මම ඩිලානිගේ බ්‍රයිඩ්ස්මේඩ්. wow, okay. එයාගේ දුව මගේ ෆ්ලවර් ගර්ල්. Flower girl. මගේ දුව එයාගේ දුවගේ ෆ්ලවර් ගර්ල්. ඉතින් අපි වෙඩින්ග්ස් වලදී පරම්පරා දෙකකින් දෙගොල්ලොම අපි යාළුකම මිත්‍රත්වය එහෙමම අරගෙන ඇවිල්ලා තිනවා. ඩිලානි US ගිහිල්ලත් ලංකාවට එන හැම සැරයක්ම වගේ අපි මුණ ගැහෙනවා. ඉතින් මම හරි සන්තෝෂයි. මම හිතන්නේ කවදාවත් රංගන ශිල්පිනියක් ඒකෙන් සමුගන්නේ නැහැ. ඒක රස්සාවක් නෙමෙයි, ඒක ආදරයක්. ඉතින් රංගපෑම කියන්නේ ආදරයක්. ඉතින් මම හිතන්නේ ඩිලානිගේ හිතේත් කොහොමද මොන ලෝකෙ මොන රටක හිටියත් තමන්ගේ රටට ඇවිල්ලා ඒ තමන් ආදරය කරන දේ කරන්න ඩිලාන්ට ආස ඇති. ඉතින් මම හරි සන්තෝෂයි. එයා ලංකාවට ඇවිල්ලා එයාට පුළුවන් ඒ නිදහස් කාලේ ආපහු චිත්‍රපටි වලට සම්බන්ධ වෙන එක ගැන. හොඳයි. ඉතින් ඒ වගේම තමයි අක්කි ඔබත් කැමති ආයමත් රංගනයේ යෙදෙනවා නම් හැබැයි මේ දවස්වල විශේෂම කතා බහ වෙන්නේ සියත Miss Sri Lanka for Miss World. කොහොමද ශ්‍රී ලංකා Miss World ශ්‍රී ලංකා 2025 ඔය ඉතින් නොවැම්බර් 4 වෙනිදා අවසාන තරඟාවලිය පැවැත්වෙනවා. ඉතින් හරිම කාර්යබහුල කාලයක්. මොකෝ ලේසි නැහැ තරඟාවලියක් නිෂ්පාදනය කරන්න. ඉතින් ඒක මගේ කම්පැනි එකේ මොඩල් ෂොප් කම්පැනි එකෙන් තමයි ප්‍රොඩියුස් වෙන්නේ. සියත නාලිකාවෙන් තමයි එළියට දකින්නේ. ඉතින් ලස්සන තරඟකාරණයන් tough decisions always හැම අවුරුද්දෙම tough decision එකකින් තමයි ලෝකෙම කතා බහ වෙන pageant එකකට යන කෙනෙක්ව represent කරන්න තෝරගන්නවා ලංකාව. So I think it's මං හිතන්නේ ලොකු responsibility එකක් අක්කි මේ හැම අවුරුද්දෙම ගන්න. ඔව් අනිවාර්යෙන්ම Miss World Mr World මොකෝ අපි ලොකු මං හිතන්නේ ස්ටෑන්ඩඩ් එකක් තිබ්බා Miss World තරඟාවලියේ අනුදිත් එක්ක. ෂාඩේ එයාට ඉස්සෙල්ලා ෂාඩේ අවසාන 40 දෙනා අතරට ගියා. ඊට පස්සේ අනුදී ලෝකේ පැජන්ට්‍රි ගැන කතා කරන සෝෂල් මීඩියාද පැජන්ට් කන්ට්‍රීස්ද හැම දෙනාගේම අවධානය ලංකාවට ගේන්න අනුදිට පුළුවන් වුණා. ඉතින් ඒක ලොකු ශක්තියක් අපේ රටට. ඉතින් එතකොට දැන් තවත් වගකීම වැඩි. කොයි වගේ තරඟකාරණයක්ද අපි අපේ රට නියෝජනය කරනවා. මම මේ අපි හැමදෙනාම රටවල් 120ක එක නියෝජනය වෙන්න යන්නේ. ඉතින් ඇය ගැන හරිම තියුණු තරඟයක්. ඇය ගැන හරි හොඳ අවබෝධයකින් තමයි අපි ඒ කෙනාව තෝරන්නේ. ඉතින් බලමු. හොඳයි අක්කි එහෙනම් විශ් කරනවා හැම දෙයකටම. thank you so much අද දවසේ ලස්සන කරාට. thank you so much මාත් කතා කරා.